සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් ඔන්න අද මම අරගෙන ආවා රසම රස කෑමක රෙසිපි එකක්. මේක හදන්න ගොඩක් අමාරු නැහැ. හැම දෙනෙක්ටම රසට කන්න පුළුවන්. බලන්නකො ඉතින් ඔයාලටත් මේක හදන්න පුළුවන්ද කියලා. මම මේකට හදන්න ඕන කරන දේවල් ටික ඔක්කොම ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. එහෙනම් ඉතින් අපි අල ටික තැම්බෙන්න තියමු. මෙන්න මේ ගානට අල ටික තැම්බුණාට පස්සේ නම් ලිප ඔෆ් කරගත්තට කමක් නැහැ. ලුණු, අමුමිරිස්, සුදු ලුණු, කරපිංචා මේ විදිහට කපා ගන්න. අපි කලින් තම්බාගත් අල ටික හොඳින් කැට නැති වෙන තෙක් මේ ආකාරයට පොඩි කරගන්න. ඒකට මම නම් මේ වගේ හැන්දක් භාවිතා කරා. ඊට පස්සේ සැමන් ටිකත් මේ ආකාරයට පොඩි කරගන්න. පසුව භාජනයක් ලිප මත තබා තෙම්පරාදුවට අවශ්‍ය කරන තෙල් ටික භාජනයට දමා ගන්න. තෙල් හොඳින් රත් වුණු පසු ඒ තෙල් වලට අබ ඇට ටිකක් එක් කරගන්න. අබ ඇට ටික හොඳින් තෙලේ පුපුරන තෙක් තබා ගන්න. කලින් අපි කපාගත්ත ලුණු, සුදු ලුණු, අමුමිරිස්, කරපිංචා මේ තෙල් එකට එක් කරලා හොඳින් රන්වන් පාට වෙන තෙක් තෙම්පරාදු කරගන්න. ලුණු හොඳින් තෙලේ තෙම්පරාදු වෙන තෙක් තබා පසු අපි මුලින් සකසාගත් සැමන් මිශ්‍රණය මේ තෙල් එකට දාන්න. සැමන් ටිකත් හොඳින් මේ තෙලේ මිශ්‍ර වෙලා හොඳට තෙම්පරාදු වෙන තෙක් තබා ගන්න. රස අනුව ලුණු එක් කරගන්න. මම නම් කැමති මේ ගානට ලුණු කන්න නිසා මම මේ ගානට එක් කරා. සැර අනුව ගම්මිරිස්, කෑලි මිරිස් එක් කරගන්න. ඒකම කහ කුඩු ටිකකුත් එකතු කරගන්න. කහ කුඩු එකතු කරාම මේ කෑමට ලස්සන පාටක් එකතු වෙනවා. පසුව මේ පාටට එන තෙක් හොඳින් කලවම් කරගන්න. පසුව අපි මුලින් සකසාගත් අල ටික මේ තෙම්පරාදුවට එක් කරගන්න. අල ටික ලුණු සමග හොඳින් මිශ්‍ර කරගන්න. එතකොට තමයි මේකේ නියම රසය තියෙන්නේ. බලන්න තෙම්පරාදු කරගත්තට පස්සේ තියෙන ලස්සන. ඒ වගේම හොඳ සුවඳකුත් මේකෙන් එනවා. ඕනම කෙනෙක්ට කන්න ආස හිතෙනවා. ඔන්න ඊට පස්සේ අපි බිත්තරයක් මෙන්න මේ ආකාරයට භාජනයකට කඩා ගන්න ඕනේ. පසුව පාන් පිටි ටිකක් එක් කරගන්න. පාන් පිටි එක් කරගත්තට පස්සේ ලුණු චුට්ටකුත් එකතු කරගන්න. පසුව පාට එන්න කහ කුඩු ටිකකුත් එකතු කරගන්න. කැමති නම් විතරයි හැබැයි. පසුව කැට නැති වෙන තෙක් හොඳින් කලවම් කරගන්න. මම මේකට පාන් පිටි ටිකක් එක් කරගත්තට පාන් පිටි නැතුව බිත්තර වලින් විතරක් වුණත් මේ බටර් දවටනය සකසා ගන්න පුළුවන්. මම ඉතින් මේ පිටි එක් කරේ ටිකක් රසය වැඩි වෙන්න. ඝනකම වැඩි නිසා වතුර ටිකකුත් එක් කරා. මේ තියෙන්නේ මේක හදන්න අවශ්‍ය කරන ක්‍රීම් ක්‍රැකර් ටික. ඔන්න ඉතින් බිස්කට් කුඩු ටිකත් භාජනයකට දාගත්තා. දැන් මේ ක්‍රීම් කැකර් වලට අපි හදාගත්ත තෙම්පරාදුව හොඳින් දවටා ගන්න. ක්‍රීම් කැකර් එකකට මේක දවටාගෙන තව ක්‍රීම් කැකර් එකකින් මේකේ උඩින් වසා ගන්න. මේ මම වීඩියෝ එකේ පෙන්නන ආකාරයට ටිකක් තද කරගන්න.
ක්‍රීම් ක්‍රැකර් එක තද වුණහම තෙලට දානකොට මේක දිගෑරෙන්න බලන්නේ නැහැ. ඔන්න දැන් අර බිත්තර මිශ්‍රණයේ මේක හොඳින් පොඟවා ගන්න. බිත්තර මිශ්‍රණේ පොඟවාගත් පසු බිස්කට් කුඩු මත තවරා ගන්න. බිස්කට් කුඩු හොඳින් මේ ආකාරයට 2-3 වතාවක් තවරා ගන්න. මේ ආකාරයට අපි සකසාගත් ඔක්කොම බිස්කට් ටික බිත්තරවල පොඟවලා පසුව මේ ආකාරයට බිස්කට් කුඩු තවරා ගන්න. සුදුසු භාජනයක් ලිප මත තබා ඒකට තෙල් ටික දමා ගන්න. වෙළඳ පොලේ විවිධ තෙල් වර්ග ඇති හින්දා කොලෙස්ටරෝල් අඩුවෙන් ඇති තෙල් වර්ගයක් තෝරා ගන්නවා නම් හොඳයි. ඔන්න තෙල් රත් වුණු පසු අපි සකසාගත් බිස්කට් ටික මෙන්න මේ ආකාරයට තෙලේ හොඳින් බැද ගන්න. බලන්නකෝ බැදෙන ලස්සන. එක පැත්තක් හොඳින් බැදුනට පස්සේ හිමීට අනිත් පැත්ත හරවා ගන්න. ඒ පැත්තත් හොඳින් බැදුනට පස්සේ භාජනයකට වෙන් කරගන්න. භාජනයකට වෙන් කරගද්දී සුදු පැහැති කඩදාසි කොළයක් මේ විදිහට දාගන්න. ඔන්න ඉතින් තේ බොන වෙලාවට කන්න රසම රස කෑමක් අපි දැන් හැදුවා. මේක කාලා කොහොමද රස කියලා මටත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් තවත් රසම රස රෙසිපි එකකින් ආයෙත් අපි හමු වෙමු. වීඩියෝ එක බැලුව හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.